අද අපි ඔයාලට පෙන්වන්න හදන්නේ කොහොමද බස් සිමියුලේටර් ඉන්දුනීසියා ගේම් එකට හරියටම බස් ස්ක්‍රීන් එකක් දාගන්න කියලා. ඔයගොල්ලොන්ට පේනවා ඉතින් මම බස් ස්ක්‍රීන් එකක් දාලා තියෙන්නේ. යාළුවනේ ඔයාලා ඉස්සෙල්ලාම යන්න ඕනි මෙන්න මේ ගෑරාජ් කියන එකට. ඊට පස්සේ ඔයාලට පේනවා ඉතින් මෙන්න මේ වගේ නිකන් අර දියසයන්දිය කරන එකක් වගේ එක අන්න ඒක ඔබන්න. ඊට පස්සේ මේ බවුසර් ලීවර් කියන එක ඔබන්න. ඒක ඔබලා ඔයාගේ ගැලරියේ තියෙන ගැලරියෙන් ගන්න. ෆයිල් වල තියෙන ෆයිල් වලින් ගන්න. මගේ එක මං ගැලරියෙන් ගන්නවා. යාළුවනේ මෙන්න තියෙන්නේ මගේ බස් ස්ක්‍රීන් එක. ඒක මම මෙහෙම දැම්මා මේක ස්ක්‍රීන් එක වැටෙනවා. එතකොට ඔයාලා මේක දීලා මෙන්න මේ ඇප්ලයි කියන එක දීලා මෙතන ෆ්‍රී හරි යූස් මනි හරි දෙන්න. හරි යාළුවනේ අපි මේ මොඩ් එකේ යමු. දැන් අපි අර මොඩ් එක දාලා ගිහිල්ලා බලමු යාළුවනේ. මොනවද බස් මොඩ් එක නෙවෙයි ස්ක්‍රීන් එක. මම ස්ක්‍රීන් ෂොට් එකක් අහලා ගත්තු ඉන්න මෙතන දෙක වැදිලා ඒක අවුලක් නෑ යාළුවනේ. ඔයාලා ගන්නකොට ඒව කපලා ගන්න. මම මේ හදිසියට ගත්තේ. ඔයාලා මෙන්න මේ ඕනි මෝඩ් එක යන්න. මම යනවා මේ ඔයාලට පෙන්වන්නනේ. මෙන්න මේකේ ගියා. කැමරේන එක අපිට අලුත්. නිකන් යාළුවනේ හදලා රෙසිපි එක හරියට එයිද? එක දවසට රස වෙනස් chances වැඩි. ගේම් එකට යමු බලන්න. මම මේක ඉස්සෙල්ලා ගහලා බලුවනේ යනවා නෙවෙයි ආයේ විදිනවා. හරි යාළුවනේ. අපි උට්ට බෑලා චුට්ටක් නතර එහෙම යන්න. ඔව් ඉන්නේ අපේ බස් මාමා. හරි යාළුවනේ. මේ ඉන්නේ යාළුවනේ අපේ බස් එක. යාළුවනේ ඔයගොල්ලෝ ගොඩක් කට්ටිය අහනවා මගේ මේ බස් එකේ ජියර් පොල්ලට හදාගන්නේ කොහොමද කියලා. ඒක මගේ ඉස්සෙල්ලා වීඩියෝ එක බලලා හදා ගන්න ඔයගොල්ලෝ. හරිම ලේසි වැඩක් තමයි ඒක කරන්න තියෙන්නේ. සෙටින් වලින් තමයි හදන්න තියෙන්නේ. කලින් වීඩියෝ එක බලන්න. මගේ ලොකු බදර YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. අපි වටයක් ගිහලා බලමු. හරි. යාළුවනේ අපි අර ලොරිය පහු කරලා බලමු. යාළුවනේ මේකේ දෙකේ නම් වැඩි වෙයි කියන්නේ. 3 ඉඳලා නම් ආය යනවා. යනවා නෙවෙයි යාළුවනේ වැරදුනා. විදිනවා කියලා කිව්වේ. හැප්පුණා යාළුවනේ මේක බ්‍රේක් චුට්ට අඩුයි කොහෙද? යාළුවනේ ෆුඩ් වලට ගිහලා මේකට මම ලයිට් ටිකක් දැම්ම ලස්සනද යාළුවනේ ඉතින් බලලා කියන්න යාළුවනේ ලස්සනයිද කියලා. යාළුවනේ කොහොමද කම්මඩ එන්නේ ආයේ යාළුවනේ හැප්පුණා. හරි යාළුවනේ නම් අද ඔච්චරයි. වෙන දවසක ආයෙ ප්ලේ කරමු. මම ඔයාලට වටයක් ගහලා පෙන්නන්නම් මේකේ. ඔන්න බලන්න යාළුවනේ 6ට එක පාට කැඩුවා හිමින් ඉන්නම ඊළඟ තමයි අයියේ යන්නේ චුට්ට වෙලා යනවා ඒකට. ඒක හින්දා අපි ඉස්සෙල්ලාම 3ට කඩන්න ඕනේ. යාළුවනේ ලස්සනයිද?
ආය වස්සේ ඔය නරවන්න නෑනේ ලෝරිකාරයන මගේ වස් එක්ක ඇද කරන්න ඉපදෙච්චිය කොහොමද යාළුවනේ මෙතන අපිට මේ වීඩියෝ එක කරන්න බෑ යාළුවනේ අපි නිදහස් කරන්නට යන්න යාළුවනේ ඔයගොල්ලොන්ට මම පෙන්නන්නම් මෙන්න මේ වගේ වස්යකට තමයි මම මේ ස්ක්‍රීන් එක දාගත්තේ මෙරි මෙන්න මේ වගේ එකකට තමයි බලන්න ඒකේ මේකේ අතර තියෙන වෙනස කොච්චර වෙනස්ද කියලා හරි හරි Experience